අදත් ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. අදත් තියෙන්නේ දරස් පාර්සල් එකක්. පෙන්වන්නම් ඔයාලට මොනවද මම ඕඩර් කරලා තියෙන්නේ කියලා. දැන් මේ ආව ගමන් වැස්සෙම ගිහිල්ලා මේ පාර්සල් එක අරගෙන ඇවිල්ලා වීඩියෝ කරන්න නැගිලා ඉතින් හිටියේ උනාට ආයෙත් හිතනවා කමක් නැහැ. වීඩියෝ කරලා පෙන්නනවා මොන හරි chance එකක් තියෙන දේවල් ඉතින් මම ගන්නෙ ඔන්ලයින් ඕඩර් කරලා. ඒ නිසා මට හිතුණා ඉතින් ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න එක හොඳ වෙයි කියලා. මේක තමයි පැකේජ් එක. මේකත් මම මේකට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවානේ. මේ අර 6/6 තිබුණ සේල් එකෙන් මම ගත්තේ මට ලොකු ගාණක ඩිස්කවුන්ට් එකක් හම්බුණා වාසියක් හම්බුණා කියලා මම කිව්වනේ. ඉතින් මේකත් ඒත් එක්කම තමයි ඕඩර් කරේ. ඒක 10 වෙනිදා වෙනකන් තිබ්බනේ. මේ ඒ නිසා මම ඒ අරකට පස්සේ තමයි මේක ඕඩර් කරේ. මේක මම කපාගෙන එන්නම් හොඳටම මේ බබල් රැපින් කරලා තියෙන්නේ මේ වෙලා යනවා. මෙන්න මේක තමයි මම ඕඩර් කරේ. පොඩ්ඩක් මෙතනින් ලීක් වෙලා තියෙනවා. මේක ට්‍රෙසමි එකේ කෙරටින් ස්මූත් ෂැම්පූ එක මේක 1 ලීටර් මේක 2000 ගාණක් තමයි උනේ. මේ ගන්නකොට කොහොම හරි ඔෆර් එකත් එක්කම මම මේකත් එක්ක ගත්තා. මේ ට්‍රෙසමි එකේම සීරම් එක hair සීරම් එක ඒකටත් තිබුණා ඔෆර් එකක්. දෙකම එකට ගත්තේ කොහොම හරි මේ දෙකටම මට ගියේ 3000 ගාණක්. මම උඩින් ගාණ හරියටම දාන්නම්. මේක තමයි සීරම් එක. සීරම් එක නම් මුකුත් අවුලක් නැහැ. මේ එළියට ඇවිත් මුකුත් නැහැ. මේක පොඩ්ඩක් මේ ෂැම්පූ එළියට ඇවිල්ලා ඒත් එහෙම ලොකු ඩැමේජ් එකක් මුකුත් අවුලක් නැහැ. අර කොහොමද ඉතින් ඩිලිවරි කරනකොට පොඩි ප්‍රශ්න වෙනවනේ ඒ වගේ. කොහොම වුණත් ඉතින් මේක 2000 ගාණක් උනේ. මම සම්පූර්ණ ගණන් වෙන වෙනම දාන්නම් මෙතන. මේකේ මිල ගහලා තිනවා 3400යි කියලා ගහලා තියෙනවා. මෙතන පේනවා ඇති ඔයාලට 1 ලීටර් එක 3400යි කියලා ගහලා තියෙනවා. එතකොට මේ සීරම් එකේ මිල 1800යි කියලා ගහලා තිනවා. එතකොට මේ දෙකටම 4000කටත් වැඩි යනවා. මේ දෙක සාමාන්‍යයෙන් වෙනම ගන්නවා නම් ඉතින් කොහොම හරි මේ දෙකටම මට ගියේ 3200 ගාණක් වගේ ගාණක් ගියේ. මේ දෙකටම මේ ඔෆර්ස් තිබුණු නිසා ඩිලිවරි එකත් ෆ්‍රී තමයි හම්බුනේ. මේකේ කන්ඩිෂනර් එක මම ඕඩර් එක දානකොටත් එයාලගේ ස්ටොක් නැතුව තිබුණා. ඉතින් මට කරන්න දෙයක් නැහැ. හම්බෙච්ච chance එකේ මම මේ ෂැම්පූ එක විතරක් හරි ඕඩර් එක දානවා කියලා ෂැම්පූ එක දැම්ම. මම දන්නේ නැහැ මේක ඔරිජිනල්ද ඒවා මේව හොයන්න මම දන්නේ නැහැ. කොහොම හරි මේක යුනිලීවර් ප්‍රොඩක්ට් එකක් මේක. එයාලගේ ස්ටෝර් එකෙන් තමයි මම මේක ගත්තේ. එහෙම ඔරිජිනල් එහෙම දන්නේ නැහැ. සමහර විට මේක ඉන්දියන්ද දන්නේ නැහැ. කොහොම වුණත් පාවිච්චි කරලා බලමු මේක කොහොමද කියලා. මේක 1 ලීටර් එක. ඉතින් 1 ලීටර් එක 2000 ගානට ගන්න පුළුවන් කියන්නේ ගොඩාක් ලාභයි. මේක ඔයාලට පේනවනේ මේක ලොකු. මේක සාමාන්‍යයෙන් මාස 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඉතින් සෑහෙන ලාභයි. සීරම් එකත් හොඳ ඇති කියලා හිතනවා. ඔයාලා කවුරු හරි පාවිච්චි කරලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් බයි. මේ වගේ ඔෆර්ස් තියෙන වෙලාවට ෆ්‍රී ගන්න පුළුවන් වෙලාවට හොඳ ඩිස්කවුන්ට් හම්බ වෙන වෙලාවට ඔයාලත් ඕඩර් එකක් දාලා බලන්න.